හලෝ ආයුබෝ වේවා කියලා ඔබ සියලු දෙනා වෙනද වගේම මගේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් සුපුරුදු පරිදිම ඔයාලට සුපිරි වීඩියෝ එකක් ගෙන තියෙන මේ ක්‍රමය නම් සෑහෙන සාර්ථක ක්‍රමයක්. ඉතින් ඔයාලට මම කලින් ගෙනපු වීඩියෝස් වලට වඩා මේක ගොඩක් වටින වීඩියෝ එකක් වේවි. මොකද මම මේකේ සෑහෙන දෙයක් ඔයාලට කියලා දෙනවා මෙන්න මේ මහජන සම්පත ලොතරැය ගැන. මොකද ගොඩක් රික්වෙස්ට් ආවා මට මෙන්න මේ මහජන සම්පත ලොතරැය ගැන කියන්නකෝ කොහොමද අපි අංකයක් තෝරගන්නේ කියලා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද මේ වීඩියෝ එකේ මහජන සම්පත ලොතරැය ගන්න ට්‍රික්ස් ගොඩක් කියලා දෙනවා සහ මේක සෑහෙන සම්භාවිත 95ක් 6ක් විතර සම්භාවිතාවක් තියෙනවා. ඔයාලට ඇදෙන්න තියෙන chance එක සෑහෙන වැඩි. ඉතින් මේක මම දැන් මේ වීඩියෝ එකේ ඔප්පු කරලත් පෙන්නනවා. සහ ඔයාලා මගේ YouTube නාලිකාව තවමත් subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද ඉස්සරහට ගොඩක් වටින වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි වැඩි කතා නොකර අපේ මහජන සම්පත ලොතරැය ගැන කතා කරන්න යනවා. ඉතින් මම ගොඩක් කටේ බැලලා තිබ්බා. ඉතින් මෙහෙමයි ඇදෙනවා මේ. ඉතින් ඔයා ගන්නකෝ මේ අපිට කීකින්නේ කියලා. ඉතින් මමත් මේ ලොතරැයි ගන්නවා සහ මට දැන් දිනුම් ඇදලා තිනවා මේ ක්‍රමයට. හරිද? ඉතින් මම ඔයාලට මේක සාක්ෂි සහිතව ඔප්පු කරන්න යන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට ඔයාලට ඔක්කොම හිස්ටරි එක පෙන්නනවා මහජන සම්පත ලොතරැයියේ. හරිද? මම මේක සම්පූර්ණයෙන්ම තේරෙන විදිහට කියලා දෙන්න උපරිම try කරනවා. සහ ඔයාලට තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. අපි බලමු ඉස්සරහට මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා. හරිද? ඔන්න දැන් මහජන සම්පත ලොතරැයියේ මම මෙන්න මේ මාස 6කට කලින් හරිද? පෙබරවාරි 15 වෙනි දවසට ආවා. හරිද? මෙන්න බලන්න මේකේ තියෙන රටාව. ඔයාලා දැන් හිතන්න හෙට දැන් ඔයාලා හිතන්න කලින් ඇදපු ලොතරැයි එක. කියන්නේ දැන් මම ඊයේ අදයි උදාහරණයට ගන්නම්කෝ. හරිද? දැන් ඊයේ ඇදපු ලොතරැයියේ ඊයේ මහජන සම්පත ඊයේ ඇදපු ලොතරැයියේ දෙවෙනි ඉලක්කමට 9 වෙනි ඉලක්කම තියෙනවා. 9 වෙනි අංකය 9 අංකය තියෙනවා. හරිද? මේ ඊයේ ඇදපු කියන්නේ මේ ඊයේ අදයි කියලා උදාහරණ ගන්න මම. හරිද? මේ ඊයේ ඇදපු එක මේක කියලා හිතන්න. අද ඇදපු එක මේක අද අදින එක මේක කියලා හිතන්න. හරිද? මේ ඊයේ ඇදපු ලොතරැයියේ දෙවෙනි ඉලක්කමට 9 වෙනි ඉලක්කම 9 තියෙනවා නම් අද අදින ලොතරැයියේ අවසාන ඉලක්කමට 9 ඉලක්කමෙන් තියෙන සම්භාවිතාව 98ක් විතර තියෙනවා. හරිද? මේක ලොකු මම දැකපු ලොකු දෙයක්. ලොකු දෙයක් කියන්නේ මේක මම හිතන්නේ මම විතරයි මේ ගැන වීඩියෝ එකක් කරන්නේ සහ දැනට වීඩියෝ එකක් දාන්නේ. මේ බලන්න දැන් ඊයේ අදපු ලොතරැයියේ දෙවෙනි ඉලක්කමට 9 වෙනි ඉලක්කම තියෙනවා නම් අද අදින ලොතරැයියේ අවසාන ඉලක්කමට 9 තියෙන එක 9 එන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩි. මම ඒකට තව තැනක් පෙන්නන්න. හරිද? මේ ඔයාලා හිතන්න මෙන්න මේක ඊයේ අදපු ලොතරැයිය මේක අද අදින ලොතරැයිය කියලා. හරිද? මේක ඊයේ අදපු ලොතරැයිය මේක අද අදින ලොතරැයිය. හරිද? මේකෙත් අපිට ඒ ක්‍රමෙම බලන්න පුළුවන්. මේ ඊයේ අදපු ලොතරැයියේ දෙවෙනි ඉලක්කමට 9 වෙනි ඉලක්කම තියෙනවා නම් අද අදින ලොතරැයියේ අවසාන ඉලක්කමට 9 එන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩි. හරිද? 98ක් විතර මේක සම්භාවිතාව තියෙනවා අද අදින ලොතරැයියේ. මෙන්න මේ ඒ කියන්නේ මම මේ උදාහරණයකට ගත්තේ. හරිද? මම උඩට ගිහිල්ලා පෙන්නනම් දැන් ඊයේ අදපු ලොතරැයියෙත් මෙහෙම තියෙන කියලා. හරිද? මම මේ කලින් හිස්ටරි එක බලලා කියන්නේ. මේ අද අදින දැන් ඔයාලා මේ දෙක ඊයේ අද කියලා හිතන්නේ. මේ ඊයේ අදපු ලොතරැයියේ දෙවෙනි ඉලක්කමට 9 වෙනි ඉලක්කම තියෙනවා නම් අද අදින ලොතරැයියේ අවසාන ඉලක්කමට 9 එන්න තියෙන chance එක සෑහෙන වැඩි. සහ මම මේක මාර කට්ටක් කාලා හොයාගත්තේ. මම මේක දවස් 5ක් 6ක් විතර ස්ටඩි කරා. මොකද ගොඩක් කට්ටිය ඉල්ලා තිබ්බා මොකද මේ ක්‍රමය කියලා. මේ මොකද්ද අපිට කියලා දෙන්න මේ මහජන සම්පත ගැන. හරිද? මම ඉතින් මේ මම දැන් මේ හිස්ටරි ට්‍රේක් කරලා තමයි ඔයාලට කියලා දෙන්නේ. හරිද? මම ඒකට තව උදාහරණයක් පෙන්නන්නම්. මේ 9 ආපු තැනක්. හරිද? 9 ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේක හිතන්න අද ඇදපු ලොතරැයිය නෙමෙයි ඊයේ ඇදපු ලොතරැයිය. මේ උඩින් දාපු එක අද ඇදපු ලොතරැයිය අද අදින්න තියෙන ලොතරැයිය කියලා හිතන්නකෝ. හරිද? මේ එහෙම අද අදින්න තියෙන ලොතරැයිය රිසල්ට් එක නෙමෙයි මේ. හරිද? ඒනකොට මේ එන්න තියෙන සම්භාවිතාව මම කියන්නේ මේ පරණ රිසල්ට් එකෙන් මම ඒවා උදාහරණයක් විදිහට අරන් තමයි ඔයාලට කියලා දෙන්නේ. හරිද? මේ ඔයා හිතන්නේ මෙන්න මේකේ ඊයේ ඇදපු ලොතරැයිය. ඒකේ දෙවෙනියට තියෙන ඉලක්කම 9 නම් අද අදින ලොතරැයියේ අවසාන ඉලක්කමට 9 වෙන තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩි. හරිද? ඒක මම දැන් පෙන්නපු ඒ වගේ ගොඩක් ඒක තැන්වල බලා ගන්න පුළුවන් වුණා. මේ 9 එන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩි. හරිද? අපි තවත් තැනක් බලමු. මේ තවත් තැනක් තියෙනවා. අන්න ඒකත් ඒ විදිහටම තමයි තියෙන්නේ. මේක අද අදින ලොතරැයිය නෑ ඊයේ අදපු ලොතරැයිය. මේක අද අදින ලොතරැයිය කියලා හිතන්න. මේකෙත් එහෙම තමයි. මේක සාමාන්‍යයෙන් 99ක් විතර සම්භාවිතාවක් තියෙනවා. මම දැන් ඔයාලට පෙන්නපු හැම එකක්ම ඒ විදිහටම තමයි තිබ්බේ. හරිද? 9 ආපු තැන්වල හැම තැනකම මේ 9 අවසාන ඉලක්කම විදිහට ඇවිල්ලා තිබ්බා. හරිද? ඊයේ අදපු ලොතරැයිය. ඒ කියන්නේ මෙහෙම. හරිද? මෙහෙම හිතන්න. දැන් කලින් අදපු ලොතරැයිය දිනුවා. ඒ කියන්නේ කලින් දවසේ අදපු ලොතරැයිය දිනුමේ දෙවෙනි ඉලක්කමට මහජන සම්පතේ දෙවෙනි ඉලක්කමට 9 තියෙනවා නම් අද දවසේ එහෙමත් නැත්නම් අද දවසේ අදින. ඒ කියන්නේ ඊයේ දවසේ ඒ කියන්නේ කලින් දවසේ අදපු කලින් දවසේ දැන් කියන්නේ කලින් දවසේ අදපු දෙවෙනි ඉලක්කම කලින් දවසේ අදපු මහජන සම්පත ලොතරැයියේ දෙවෙනි ඉලක්කමට 9 වෙනි ඉලක්කම තියෙනවා නම් අද දවසේ අදින. හරිද? අද දවසේ උදාහරණ විදිහට මම අරන් කියන්නේ මේ අද දවසේ අදින ලොතරැයිය ඉලක්කම දෙවෙනි එකේ ලොතරැයියේ දෙවෙනි ඉලක්කමට 9 එන්න තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩි. හරිද? මේ දෙවෙනි ඉලක්කමට 9 තියෙනවා.
අද අනිවාර්යෙන්ම 9 එනවා මේ. ඒක chance එක සෑහෙන වැඩි. මම ඒක දැන් කලින් ඒවෙත් පෙන්නුවා. අපි බලමු තවත් 9 තියෙන තැනක් හොයන්න ගිහලා බලමු. ඒක 99% විතර සම්භාවිතාවක් තියෙන්නේ මේක එහෙම වෙලා නැහැ. හරිද? හැබැයි මේක මෙතන එහෙම වෙලා නැහැ. අපි බලමු තවත් ගිහලා බලමු. තව තැන් තියේද කියලා අපිට හම්බෙන්න. මොකද මේක පොඩි chance එක සෑහෙන වැඩි. 9 ඉලක්කම තියෙනවා නම් එන්න තියෙන chance එක ගොඩක් වැඩි. හරිද? මෙන්න මේ ක්‍රමය තමයි පළවෙනි ක්‍රමය. හැබැයි දැන් මේ අලුත් වෙන්න ඒක ඒ ක්‍රමේ චුට්ටක් වෙනස් වෙලා තියෙනවා මේ 9 ඇවිල්ලා තියෙන වෙනස් වෙලා තියෙන 9 ඇවිල්ලා තියෙන විදිය මෙතන මේ 9 ඇවිල්ලා තියෙන විදිය වෙනස් වෙලා තියෙනවා. දැන් මේකේ ක්‍රමයක් යනවා. හරිද? මම මේ උදාහරණයක් කරන් කියන්නේ මේ 9ට පස්සේ මේ දැන් කලින් දවසේ අදපු ලොතරැයියේ 9 තියෙනවා නම් හරිද? කලින් දවසේ අදපු ලොතරැයියේ දෙවෙනි ඉලක්කමට 9 තියෙනවා නම් 7 එන්න තියෙන සම්භාවිතාවත් වැඩි මේ 7 එන්න තියෙන සම්භාවිතාවත් වැඩි මේ 7 එන්න තියෙන සම්භාවිතාවත් මෙතන වැඩි වෙලා තියෙනවා මේ ගොඩක් වෙලාවට දැන් කලින් දවසේ අදින්න ලොතරැයි එක කොහේම හරි තැනක 9 තියෙනවා නම් මෙන්න මේ 7 කියන ඉලක්කම එන්න තියෙන chance එක ගොඩක් වැඩි. හරිද මේ 9 7 කියන ඉලක්කම එන්න තියෙන chance එක වැඩි. මේ 9 තියෙනවා නම් ගොඩක් වෙලාවට අරක බලපාන්නේ අර මං කලින් කියපු ක්‍රමය තමයි. ගොඩක් වෙලාවට 9 තියෙනවා නම් දෙවෙනි ඉලක්කමට ඊළඟ දවසේ 9 එන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. හරිද? මම ඒක කලින් ගොඩක් ඒවා පෙන්නුවා. හැබැයි දැන් වර්තමානයේ එද්දී ඒක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මේ දෙවෙනි ඉලක්කම 9 තිබ්බට ඒක 9ම ඇවිල්ලා නැහැ. ඔයාලට ඉතින් අර ක්‍රමය try කරන්න පුළුවන්. මෙන්න මේ 7යි 9යි කියන එක අතර සෑහෙන දෝලණය වීමක් තියෙනවා මේ 7 එනවා නම් 9 එනවා. 7 එනවා නම් 9 එනවා. 7 එනවා නම් 9 එනවා. මෙන්න මේ ක්‍රමයත් ඔයාලට try කරන්න පුළුවන්. හරිද? ඔයාලගේ ලොතරැයියේ 7 හරි 9 හරි තියෙනවා නම්, ඒ කියන්නේ කලින් දවසේ අදපු දින මේ 7 හරි 9 හරි තියෙනවා නම්, හරිද? 7 හරි 9 හරි තියෙනවා නම් ඊළඟ දවසේ අවසාන ඉලක්කමට 9 හරි 7 හරි එන තියෙන chance එක සෑහෙන වැඩි සම්භාවිතාවක් තියෙනවා. දැන් අපි බලමු මේකේ ගිහිල්ලා දැන් ළඟදී නම් 9 ඇවිල්ලා තියෙනවා. මේ තියෙන මේ 9 7 මේ 9 7 සාමාන්‍යයෙන් එන තියෙන chance එක ගොඩක් වැඩි මේ 9 7 තියෙන එක කියන ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් දෝලණය වීමක් තියෙනවා. මේ දෙවෙනි දෙන ඉලක්කම සාමාන්‍යයෙන් මෙන්න මේ කලින් වෙලා තිබ්බා. කලින් වාරවල මෙන්න මේ මෙතෙන්ට ඇවිල්ලා තිබ්බා. හරිද? ඒක දැන් සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ ක්‍රමය try කරන්න පුළුවන්. කලින් දවසේ දෙවෙනිට එන ඉලක්කම ඊළඟ දවසේ අන්තිම ඉලක්කම වෙන්න පුළුවන්. හැබැයි 9 හෝ 7 පමණයි. දැනට මම දැකපු වගේ 9 හෝ 7 පමණයි. මම කලින් දැක්ක පොඩි රටාවක් තව 6 ගැන 6 අරව මෙහෙම චුට්ටක් මම එහෙම බැලුවා. ඒක චුට්ටක් මම ඒකේ රටාවක් හොයගත්තා. මට දැන් ඒක හරියටම කියන්න බෑ. මොකද ඒක මේ හරියටම කියන්න බෑ. මොකද මේ මම තාම මේක ගැන තව දුරටත් ස්ටඩි කරන්න ඕන. ඉතින් මම මෙන්න මේ ක්‍රමය තමයි අද ගෙනාවේ. ඔයාලා චුට්ටක් මේ ක්‍රමය try කරලා බලන්න. මම ඒක ඔප්පු කරලා පෙන්නුවා යට ඒ වගේ. තව දෙයක් තමයි මෙන්න මේ එක ළඟ ඉලක්කම් එනවා. මේ කියන්නේ මේ කලින් අදපුවා සාමාන්‍ය දවසක් කර දවසක් සහ එක ළඟ එනවා. 7 7 මේ සාමාන්‍ය 7 එක දවසක් ගියොත් එහෙම ඊළඟ දවසේ එනවා. මේ 7.0යි මේ 7.9 මේ 7.9 කියන එක සාමාන්‍යයෙන් එනවා වැඩි. ඔයාලා හිතන්න දැන් කලින් දවසේ දැන් මෙතනක් බලමු. මෙතන එකක් අපිට මෙහෙම බලා ගන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඔයාලා හිතන්න දැන් ඊයේ දවසේ 9 ඇදලා තියෙනවා. හැබැයි ඊට කලින් දවස් 2කට 3කට කලින් ආයේ 9 ඇවිල්ලා නැහැ අවසාන ඉලක්කමට. හැබැයි ඒක අද දවසෙත් 9 එන්න පුළුවන්. ඒ 9 හෝ 7 හෝ 0. හරිද? මේකේ ඉන්න ඉලක්කම් තුන විතරයි වළංගු වෙන්නේ. 9 හෝ 7 හෝ 0. මේ මෙතන පහත් අපිට බලන්න පුළුවන්. හැබැයි අපිට පහ ලොකුවට ඒක ගන්න බෑ. පහ එක අප මට ගොඩ දුරට බලා ගන්න හම්බුන්නේ නැහැ. හරිද? අපි පහත් ගමු ඒ වුණාට 5 7 9 හෝ 0 කියන ඉලක්කම් හතර කලින් දවසේ, ඒ කියන්නේ කලින් දවසේ එළදිනවා නම් ඒ ඉලක්කම පස්සේ දවසේ එන්න තියෙන chance එකත් සෑහෙන්න වැඩි. හරිද? මම මේ කියපු ක්‍රම ටික ඔක්කොම හොඳට වීඩියෝ ඉවරනම් බැලුව කෙනෙක්ට විතරයි තේරෙන්නේ. හරිද? මේ ක්‍රමය ඔක්කොම චුට්ටක් try කරලා බලන්න. මොකද ඔයාලට වීඩියෝ එක ගැන තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම තව වීඩියෝ එකක් ගෙන්න try කරන්න. ඉතින් මම අදට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් කියපු ක්‍රම try කරලා බලන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න. හැමෝටම ජය වේවා.